ඉතින් පින්වතුනි අපි කතා කරගෙන යන්නේ වස්ත්‍රයක් වුණත් පිරිසිදු වෙනකොට තමයි ඒ වස්ත්‍රයට පිරිසිදුව මනාව සායම් පෙවෙන්නේ, පඳු පෙවෙන්නේ, බතික් වෙන්නේ. වස්ත්‍රය අපිරිසිදු වුණොත් ඒකට හරියට සායම් හිටින්නේ නැහැ. ඒ වගේ තමයි හිතක් පිරිසිදු වෙනකොට තමයි සුගතිය උපදින්නේ, හිතක් අපිරිසිදු වෙනකොට දුගතිය උපදිනවා. ඉතින් ලෞතර බුදුරජාණන් වහන්සේ මේ සිත අපිරිසිදු වෙන්නේ මොකකින්ද කියලා දේශනා කරට වදාළා. අවිජ්ජා විෂම ලෝභය, ව්‍යාපාදය, ක්‍රෝධය, උපනාහය කියන්නේ වෛරය, මක්ඛ කියන්නේ ගුණ මකු බව, පලාස එකටක කිරීම. එතන පලාසය කියන්නේ උසස් නොසුදුසු විදිහට උසස් අයත් එක්ක තමාව සමාන කරලා හිතනවා. ඇඟිල්ලට වඩා ඉදිමෙනවා. පමණට වඩා ඉදිමෙනවා. එවැනි මානසික ස්වභාවය පලාසය කියන එකේ තියෙනවා. ඊළඟට ඉරිසියා, මසුරුකම්, සට කපට මායා, මාන්න අතිමාන්න, ඒ වගේම මදය ප්‍රමාදය. ඔන්න ඔය විදිහේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අකුසල්, ඒ උපක්ලේශ වලින් හිත අපිරිසිදු වෙලා යනවා. එතකොට මේකේ පළවෙනි දේ තමයි සිත අපිරිසිදු කරන උපක්ලේශ මොනවද කියලා Taman දැනගන්න ඕන. ඒ කියන්නේ අපි කියමු මෝනේ උනත් මෝන කැත වෙන්නේ මොකෙන්ද කියලා. මෝනේ බිබිලිය ඇවිල්ලාද, එහෙම නැත්නම් තරුණ පුතෙක් නම් රැවුල හරියට තියෙනවද, රැවුල කපන විදිය කොහොමද, කොතනින්ද කැත වෙන්නේ, කොණ්ඩේ කොහොම කළොත්ද හරියන්නේ, කොහොමද කැත වෙන්නේ. ඒ වගේ අර ලස්සනට ඉන්න කැමති කෙනෙක් තමන්ගේ කැත සහ ලස්සන වෙන විදිහ ගැන තුලනය කිරීමක් කරන්නේ සංසන්දනයක්. ඒ වගේ තමන්ගේ හිත ගැන, හිත ලස්සන කරගන්න කැමති කෙනෙක්, සුගතිය යන්න කැමති කෙනෙක්, නිවන් දකින්න කැමති කෙනෙක්, හොඳ මිනිහෙක් වෙන්න කැමති කෙනෙක්, හොඳ මිනිසෙක් වෙන්න කැමති කෙනෙක් හිත ගැන විමසනවා. මේ කියන කෙලෙස් මන් තුල තියෙනවද? එතකොට තමා තුළ මේ උපක්ලේශ, හිතේ නරක ගති, කැත සිතිවිලි, ඒවා තමා තුළ තියෙනවද කියලා බලන්න තමන්ටත් තමන්ගේ ජීවිතේ දකින්න යම්කිසි දැක්මක් ඕන. අන්න ඒක තමයි මේ ධර්මයෙන් හදන්නේ. ධර්මයේ තුලින් දකින්න. කියන්නේ ඔබට මේ දෙන ධර්මයේ කැඩපතක් වගේ. මේ කණ්ණාඩිය, මේ දහම් උපදේශ වලින් ඔයාලා දිහා බලන්න. කණ්ණාඩියේ තියෙන අනුන්ට අල්ලන්න නෙවෙයි තමන්ට බලා ගන්න. ඉතින් මේ හිතෙන් උපක්ලේශ දුරු නොවීම කියලා කියන එක ඒ මිනිස්යන්ට අප්‍රියමනාප ඇති කරන දෙයක්. මම උදාහරණයක් කියන්නම් මෙහෙම. දැන් මේ උපක්ලේශ හිතත් එක්කයි තියෙන්නේ. කයත් එක්ක හෝ වචනෙත් එක්ක නෙවෙයි, හිතත් එක්ක තමයි මේ උපක්ලේශ තියෙන්නේ. ඔන්න කෙනෙක් ඉන්නවා හොඳට පොයට සිල් ගන්නවා. සුදු අඳිනවා, හිමීට යනවා. එතකොට ලස්සනට මෙයා හිටියට මෙහෙම ඉන්නතර කය සංවරයි, වචනේ සංවරයි, වැඩි කතාවක් බහවන්නේ නැහැ. නමුත් මෙයා ඇසුරු කරනකොට තේරෙනවා මෙයා හරි ලෝභයි, කුණයි, ඒ වගේම ලාමක අදහස් තියෙනවා. හරියට තරහ යනවා, වහහ කිපෙනවා. පොඩි දේ හිතේ තියාගෙන වෛරෙන් ඉන්නවා පරිගන්න. අනුගේ හොඳක් කටක් කරලා කියන්නම බෑ. මොනවා හරි හොඳක් කිව්වොත් ඒක කැපිලා යන එකක් කියනවාමයි. එතකොට මෙන්න මේ විදිහේ ඊළඟ ඉරිසියාව, ඊළඟට මාසුරුකම් මෙයා මේ තුල තියෙනවා. මේ අකුසල් මෙයා තුල තියෙනවා. දකින්නට ළඟින් ඇසුරු කරන අයට මෙයාව අප්‍රිය වෙනවා. හතර පොයිටම සිල් ගත්තත්. ලංකාව වටේ පින්කම් කර ගියත් මෙයාව අනිත් අයට අප්‍රිය වෙනවා. ඇතුලේ තියෙන ටික එළියට ආවට පස්සේ. ඒක හරියට මේ වගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරපු උපමාවක් කිව්වොත්, ඒ තමයි ලස්සන භාජනයක් අරගෙන එනවා ඔළුවේ තියාගෙන කඩපිල මැදි. ඊටතොර මිනිස්සු කියනවා අර බලාපන් අර මිනිසයා ලස්සන භාජනයක් ඔළුවේ තියාගෙන යනවා. ඕකේ මොනවද තියෙනවද දන්නේ නැහනේ. මොන රස කෑම වර්ග තියෙනවද දන්නේ නැහනේ කියලා ඒ අය කිට්ටු වෙලා පොඩ්ඩක් මේක ඇරලා බලනවා. අත්තිලව්වේ ඇරලා බැලින්නම්
මේක ඇතුලේ තියෙන ජරාව. ගන්ධ ගනහයවල් වහ ගන්නවා. බඩගින්න ඉන්නේ උන්ටත් කන්න එපා වෙනවා. කාපු මිනිසයන්ට ගැන කවර කතාවද? වාජනේ පිටින් රත්තරම් පාටට ලස්සනට තිබිලා ළඟට ගිහිල්ලා එරලා බලනකොටයි තත්ත්වය පැහැදිලි වුණේ. ආන්නේ වගේ 4 පොයට සිල් අරන් ඊළඟට හොඳට බිම් බලාගෙන ගිහිල්ලා. එහෙම නැත්නම් ආම්දුරන් වහන්සේ නමක් ගිහි පැවිදි දෙපැත්තටම ආම්දුරන් වහන්සේ නමක් වුණත් සිවුර පොරවල මනාව කෙස්රැවුල් බාලා පාඩුවේ සාන්තව ඉන්නකොට අර මිනිසුන්ට ඇසුරු කරන්න හිතෙනවා. ගිහි කෙනෙක් වුණා සාන්තව ඉන්න ඇසුරු කරන්නේ අර වාජනේ දැක්කට පස්සේ ආස වුණා වගේ. හැබැයි ඒක ඇරලා බලන්න ඕන. ඒ කියන්නේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. එතකොට මේ භික්ෂුව භික්ෂුණිය හෝ උපාසක උපාසිකාව තුළ ඇතුලේ තියෙන උපක්ලේශන අනංගනන. ඒ කියන්නේ නුරුස්සනකම් ඒ කියන්නේ ඇතුලේ තියෙන කෙලෙස් ටික එළියට පෙනුනොත් එහෙම අනිත් අයට යාව අප්‍රිය වෙනවා. යාව ඇසුරු කරන්න කැමති නැහැ. ළඟින් ඉන්න අයටත් එපා වෙනවා අලුතෙන් එන අයටත් එපා වෙනවා. ඊට පස්සේ තවත් ඉන්න ওই වගේ සංවර කෙනෙක්. හැබැයි සංවරයි වගේම එයාගේ හිතේ උපක්ලේශ දුරු කරනවා එයා. අවිජ්ජා විසම ලෝභේ තරහ ක්‍රෝධ වෛර iriසියා මායා සටකපට කපටිකම් මාන්නේ අතිමාන්නේ මන්ද ප්‍රමාද මේ කෙලෙස් මෙයා දුරු කරගෙන චිත්ත විසුද්ධියක් තියෙනවා. සිතේ පාරිශුද්ධියක් තියෙන කෙනෙක්. ඒක කාර්යයට උපමාවකින් කිව්වොත් කඩපිලකින් ලස්සන වාජනයක් අරගෙන යනවා කෙනෙක් ඔළුවේ තියාගෙන. ඒ ඔළුවේ තියාගෙන යනකොට එයාට මොකද වෙන්නේ? අර ලස්සන වාජනේ මිනිස්සු දැකලා මිනිස්සු කියනවා බලාපන් අර ඔළුවේ තියාගෙන යනවා වටිනා වාජනයක්. ඕක අපි ඇරලා බලමු මොනවද දන්නේ තියෙන්නේ කියලා. ඇරලා බලමුට රසවත් කෑම පැත්තම සුවඳයි. යස පාටයි. කාපු අයටත් ආයෙ බත් කන්න හිතෙනවා. බඩගිනි අයට කවර කතාවද? ඒ වගේ තමයි සංවරකමයි හැදිච්ච කමයි එක යා ඇසුරු කරනකොට යාගේ හිතේ කහට නැත්තම් කැත අදහස නැත්තම් එයාව ඇසුරු කරන්න අනිත් අයට ආස හිතෙනවා සතුටු හිතෙනවා. පැහැදිලිද? ඒ වගේ ඒ නිසා දැන් වාජනේ හොඳට තිබිලා ඇතුලේ ගුණ පුරව ගන්නවද? වාජනේ හොඳට තියනවා වගේම ඇතුලේ වටිනා දෙයක් එකතු කර ගන්නවද කියලා ඔයාලම කල්පනා කරන්න. අපිට පේන්නේ වාජනේ විතරයි මේක ඇරලා බැලුවට පස්සේ තමයි ඇතුළ තියෙන්නේ. ඉතින් ඒ වගේ දැන් ඔන්නේ මේ ඇතුලේ කුණු රත්තරම් වාජනේ වටිනා වාජනේ ඇතුලේ තියෙන දහජරාව ටික තමයි කිව්වේ අවිජ්ජා විසම ලෝභය. අපි කතා කළා ඒක. තමන්ගේ දේවල් වලට අධික ලෝභයක් තියෙනවා ගිජ්ජුකම. අනුන්ගේ දේවල් වලට ලෝභ කරනවා නැත්නම් නොසුදුසු තැන ලෝභය උපද්දව ගන්නවා. අවිජ්ජා විසම ලෝභය. තරහ, ක්‍රෝධ, වෛර. අද අපි කතා කරනවා මක්ඛ. මක්ඛය කියලා කියන්නේ ಗುಣමකුකම. මේක නම් හරි කැත පුරුද්දක්. හරි අනිත් අයට අප්‍රිය වෙන දෙයක්. කැත ගතියක් තමයි මේ මක්ඛය. මක්ඛය කියන්නේ ಗುಣමකුකම. මිනිස්සෙක්ගේ හොඳක් කියන්න නම් කට පෙරලෙන්නෙම නැහැ. ඇද කුද නම් පැය ගණන් කියයි. තව කවුරු හරි හොඳක් කිව්වොත් ඒක වහලා දානවා. හරි අපහසුතාවයටපත් වෙනවා අනිත් අයගේ හොඳ කියද්දී. ඒක වංචනික ස්වභාවයෙන්ුත් එනවා. කියන ඔය එහෙම මිනිස්සෙක් එකපාරම ಗುಣ කියන්න හොඳ නැහැ. හොඳට විමසලා බලලා කියන්න ඕන. ඔය වගේ කට්ටිය කොච්චර කලින් හිටියද? ඒ අයට අවසාන වෙච්ච දේ මතකද? කියලා අර පරණ දේවල් අරන් මෙයා මහ විමර්ශකයා වගේ මධ්‍යස්ථක ਵਿਚාරකයෙක් වගේ තමයි කතා කරන්නේ. එහෙම කතා කළාට හිත ඇතුලේ තියෙන්නේ ಗುಣමකුකම. කැමති නෑ මිනිස්සෙක්ගේ හොඳක් කියනවට. ඇයි හොඳක් මිනිස්සෙක්ගේ හොඳක් කියවපුවම කටවල් ගෙවෙනවද? කටවල් වලට පණුව ගහනවද මිනිස්සෙක්ගේ හොඳක් කිව්වොත්? එහෙම නෙවෙයි මේක තමන්ගේ ඇතුලේ තියෙන කැත ස්වභාවය. ಗುಣ කියන්න කැමති නෑ.
ඉතින් ඊට පස්සේ මොකද කරන්නේ? ඕකේ ඉන්න එක එක තරාතිරම් වල කට්ටිය ඉන්නවා මේකේ. හැබැයි මතක තියාගන්න මම ඔබට කලිමුත් අපි කියලා තියෙනවා මේක. අපි අතර අපේ නොහැකියාවක් තියෙනවා මේක අපිට අපේ අභ්‍යන්තරේ විග්‍රහ කර ගැනීම. ඒ නිසා මේ දහම් කාරණා විස්තර කරද්දිනොත් මමත් උපමා උපමේ බාහිරින් අරන් තමයි විස්තර කරන්නේ. ඔබත් මේක බාහිර දෙයක් විදියට ගත්තොත් එහෙම Tamanට තමව පේන්නේ නැතුව යනවා. ඔබ මේ බණ කියද්දී මේ බණ අහද්දී විමසද්දී තමා විමසන්න මං තුල මේවා තියෙනවද? එතකොට ඔන්න ඔබ තමන් දිහා බලන කෙනෙක් බවට පත් වෙනවා. අනිතක මේ සිත ගැන බැලීමේ විද්‍යාව ප්‍රඥාවට සමීප දෙයයි. සීල සමාධි ප්‍රඥා කියලා ගත්තොත් මේ හිත දිහා බලන තමන්ගේ කෙලෙස් තේරුම් ගන්න මේ පුහුණුව ප්‍රඥාවට අදාළ දෙයක්. ප්‍රඥාව කියන්නේ ආලෝකයක්, අඳුර දුරු කරන දෙයක්, කෙලෙස් නසන දෙයක්, සසරින් එතර කරන දෙයක්, මනුස්සයාට වටිනා දෙයක්, පඤ්ඤා නරාණං රතනං, මිනිසුන්ට මණිකක් මේ නරයන්ට මේ ප්‍රඥාව කියන එක. මේක විදුරු අවිය, තියුණු අසිපත ප්‍රඥාව කියන එක. ඉතින් ඒ නිසා ප්‍රඥාව වැඩෙන දෙයක් තමයි පින්වතුනි මේ හිත ගැන බලන එක. මගේ හිත කොහොමද තියෙන්නේ? මේ ಗುಣ මකුකම් තියෙනවද? ඊට පස්සේ ළමා ලපටින්ගෙන් ඉන්නවා. අම්මලා තාත්තලා දහ දුක් විඳලා දරුවෝ හදලා කියලා. ඊට පස්සේ උන් ලොකු වෙනවා, විභාග කරනවා, රස්සාවල් ගන්නවා. ඇවිල්ලා ඊට පස්සේ මොකද කරන්නේ? අතපය දික් කළා කියනවා. උඹලා අපිට කරපු දෙයක් නැහැ. කන්න බොන්න දෙන එක නම් ඔය කවුරුත් කරන්නේ. දැන් එයාලා කියනවා ළමයි. අපි අපේ දක්ෂතාවයෙන් තමයි මෙතෙන්ට ආවේ කියලා උඹලා නිසා නෙවෙයි මේක උනේ මම නිසායි කියලා තමාව මුදුනා කරගෙන අර දෙමව්පියන්ගේ ಗುಣ නසනවා, ගුරුවරුන්ගේ ಗುಣ නසනවා. ඒ උන් ඉගෙනගෙන එනකොට බත් ටික තම්බලා තිබ්බේ දෙමව්පියෝ, පොත්පත් ටික කරන් දුන්නේ දෙමව්පියෝ. ඒ ළමා ළපටින් එනකල් පන්ති ගානේ පැය ගණන් රස්තියා දුන්නේ දෙමව්පියෝ. උන්ට කන්න බොන්න අඳින්න දෙන්න සල්ලි හොයන්න රස්සාවල් කර කර තැන තැන ඇවිද්දි දෙමව්පියෝ. තමන් ගැනද හිතුවේ පඩිය අතට ගන්නකොට, සොච්චමක් අතට ගන්නකොට තමන්ට අඳින්න කන්න නෙවෙයි හිතුවේ, දරුවෝ ගැනයි හිතුවේ. කිරි කල්ලා ලේ ටික කිරි කල්ලා පොවලා අඳින්න කන්න බොන්න ටික දීලා ඇඟේ හැමේ කොරල යවලා හැම අතපොත ගාලා සුද්ධ කළා නාවලා හොටු ටික ඌරලා දාලා ජරාව අතින් අයින් කරලා තුරුල් කරගෙන ඉඳලා සීතලට තුරුල් කරගෙන ඉඳලා රස්නෙට පවන් සලලා මොන්ඩිසෝරි යනකොට ගෙන්නගෙන ගිහිල්ලා ඉස්කෝලේ යනකොට ගෙන්නගෙන ගිහිල්ලා දැනුම් තේරුම් තිනකොට අතාරිනවා අච්චර ලං වෙන්නේ නැහැ. ඒක ලෝකේ ධර්මතාවයනේ. ඒ වුණාට දෙමව්පියෝ කියලා කරපු කොටසක් තියෙනවා නේද? අකුරු ටික අත අල්ලලා අකුරු ඇඳලා ඊළඟට සෙල්ලම් කරන සෙල්ලම් බරු ටික තියලා අත් දෙක අල්ලගෙන කකුල තියාගෙන ඇවිද්දවලා ඉතින් ඔක්කොම දෙමව්පියෝ නේද කරන්නේ? අපි ඇඳුමක් අඳින හැටිවත් දැනගෙන හිටිය දෙමව්පියෝ නේද ඉස්සෙල්ලාම අඳවන්නේ. ඒව ඔක්කොම කළා අවසානයේ උඹලා මොනවද අපිට කළේ කියලා අහනකොට මම හිතනවා මට නම් ඒක දැනෙනවා අඩුයි. මම නම් හිතන්නේ අම්මලා තාත්තලාට පපුව පසාරු කරගෙන යන තියුණු ආයුධයක් වගේ කියලායි මට නම් හිතෙන්නේ මේ වචන. ළමයි කියන වචන තියුණු ආයුධයක් වගේ කියලා මට හිතෙනවා. ගෙවල් වල දෙමව්පියෝ හැදුන්නේ නැති දරුවෝ ඉදිරියේ දෙමව්පියෝ හැම වෙලාවම තුවාල වගේ ආයුධ වලින් පහර කකා තුවාල තියාගෙන ඉන්න අය වගේ ඉන්නවා ඇත්තේ කියලා මට හිතෙනවා. ගොඩාක් දුකසේ ඉන්නේ. ඉතින් එකක් දෙමව්පියන්ට හිත හදාගන්න දක්ෂ නැති බව. කියන්නේ දරුවෝ තමන්ට සැලකිලි නැති වුණාට තමන්ට අතපය දික් කරගෙන ආවට නිරේ යන්නේ නැතුව තිරිසන් ලෝකේ යන්නේ නැතුව පෙරේත ලෝකේ කියන්නේ නැතුව උන්ට මනුස්ස උප්පත්තියක් ලැබලා දුන්නනේ ඔය අම්මයි තාත්තයි. ඒක ගැන සතුටු වෙලා තමන්ට මොකක්වත් ගෙනාවක් නැතත් ඒ ළමයිට පාඩුවේ හරි ජීවත් වෙන්න ඇරලා ඔයාලා කර්මානුරූපව තියෙන දෙයක් කාලා බීලා පාඩුවේ ඉඳලා ළමයිට සාප කරන්නේ නැතුව ඉන්න බණ ටිකක් හොඳට අහන්න. ධර්මය අහන්න කාටවත් සාප කරන්න බෑ. පින්පව් හොඳ නරක කියලා එකක් අපේ පිටිපස්සේ එනවා කියලා විශ්වාස කරන්න. ඔය අමතර කාරණාවක්.
ඉතින් අර ළමයි උඹලා මොනවද අපිට කළේ කියලා කියනකොට එතන තියෙන ಗುಣමකුකම. ඒ දෙමව්පියන්ගේ ගුණය, දෙමව්පියන්ගේ කැපවීම ප්‍රශංසාවට ලක් කළේ නැහැ. ඇගීමක් කළේ නැහැ. ಗುಣමකුකම. කා තුලත් ඉතින් ඕවා තියෙනවා. අම්මලා කොච්චර තේ හදලා දෙනවද? රසයි කියලා කියන්නේ. නමුත් යාළු වෙච්ච කෙල්ල තේ එකක් හදලා දුන්නොත් ඔය හද මේ හැදුවේ ෂා ඒක රසත් නෑ මේ බොරුවට මේ. අම්මලා තාත්තලා උයලා දෙද්දින් කිසිම දෙයක් ඒකට හොඳක් කියන්නේ. හැබැයි ගල් කැටයක් වැලි කැටයක් හැපුණොත් ලුණු මදි වුණොත් මිරිස් මදි වුණොත් ඒක ඉහලින් කතා කරනවා. එතකොට අර මෙච්චර කාලයක් දෙමව්පියෝ මහන්සි වෙලා මෙහි අමතක වෙන්න බැරිද? අත්වැරදීන් වෙන්න බැරිද මිනිස්සෙකුට? අර පොඩි දෙයින් අර එච්චර කැපවීමක් හැල්ලු කරනවා. ඒකට කියනවා ಗುಣමකුයි කියලා. ඊට පස්සේ අපි කියමු ගෙදර ගෑනු කෙනෙක් ගමු. දරුවන්ගේ රිදි හොදනවා, මහත්තයාගේ රිදි හොදනවා, ගෙවල් වල රිදි හොදනවා. වහලියක් වගේ. අතුපතු ගන්නවා වැඩකාරියක් වගේ. දරු මල්ලෝ ටික බලාගෙන පොඩි එකෙක් බලා ගන්නවා කියන එක ලීසි දුන් වෙලාවටත් අඳනවා අවේලාවටත් අඳනවා. වෙලාවටත් කන්න බොන්න ඉල්ලනවා අවේලාවටත් ඉල්ලනවා. තැනත් කැත කරනවා නොතැනත් කැත කරනවා. මෙහෙත් දඟලනවා එහෙත් දඟලනවා. ඉතින් ওই පොඩි පැටවු ටිකක් බලාගෙන ඉන්නවා කියන එක අම්මා කෙනෙක්. ඉතින් ඒ අම්මා කෙනෙක්ගේ ජීවිතේ කොච්චර කැප වෙලාද ඒකට. මිනිස්සෙගේ ඕනෑපාකම් ඉෂ්ට කරනවා. සමිති සමාගම් වලට යනවා. ඔය විදිහට ඒ වාත්‍ය පිටේ වැඩ කටයුතු ටික කරනවා. ඔහොම ඉඳලා බවලතාවගෙන් බැඳපු නෝනගෙන් වචනයක් මිසුනොත් අඩුපාඩුවක් වුණොත් යකා වගේ ඇඟට කඩාපයින්. එතනක් තියෙනවා අර ගුණේ දකින්න බැරි කම. එතනත් ඇත්තටම නොදන්න ඕනනේ මං කිව්වේ. තම තමන්ගේ පැත්තෙන් මේ ಗುಣමකුකම් බලන්න කිව්වේ. ඒකට අර ಗುಣ දකින්න නැතුව පොඩි දෙයින් අච්චර කාලයක් කරපු හොඳ වැහිලා යන ගතියක් තියෙනවා. ඉතින් මේකෙන් හිත හදා ගන්නවා කියන එක ලේසි දෙයක්ද ඉතින්. ඉතින් ලස්සන කෙනෙක් මේ ಗುಣමකුකම නැත්තම් මට මුණ ගැහිලා තියෙනවා එහෙම මිනිස්සු. ඒ කියන්නේ හරියට අනිතයිගේ ಗುಣ කියනවා. හොඳ කියන හොඳ පැත්ත දකින්න නරක පැත්ත කතා කරන්න කැමති නෑ. ජීවිතේට අනුන්ගේ වැරද්දක් නොකියපු මිනිස්සු ඉන්නවා. බිම් බලාගෙන කරබාගෙන ඉවසගෙන. ගුරුවරුන්ගෙන් ඉගෙනගෙන ශිෂ්‍යෝ කාලයක් ගිහිල්ලා ශිෂ්‍යෝ කියනවා අපිට කරපු දෙයක් නැහැ කියලා ගුරුවරයාගේ කැපවීම ඒ ගුණය හැල්ලු කරනවා. අන්න ගුණමගුකම. ඉස්සර මහා බෝධිසත්වයෝ වසල කුලේ ඉපදිලා නමුත් අතිශයින් මේ ප්‍රබල මන්ත්‍ර ශාස්ත්‍රයක් ඉගෙන ගත්තා. අකාලේ අඹ ගස්වල ඵල උපදවන. ඊට පස්සේ අකාලේ අඹ කාපු එක්තරා බ්‍රාහ්මණ පවුලක තරුණේ මේවා කොහොමද ලැබෙන්නේ කියලා තොරතුරු හොයාගෙන ගිහිල්ලා අර වසල කුලේ ඒ වෙලෙන්දාගෙන් ඒ අඹ විකුණන කෙනාගෙන් ඒ මන්ත්‍රය ඉල්ලන්න ගියා. දුරින් එනකොටම එයා දැනගත්තා ඉරියව් අනුව මේ මිනිසයා ಗುಣමකුයි කියලා. ඒ නිසා ශිල්ප දෙන්න කැමති වුණේ නැහැ. ඊට පස්සේ ගෙදර මේ වත් පිළිවෙක් කළා. ඊට පස්සේ ගෙදර බවලතා කිව්වා මේ බ්‍රාහ්මණ කොල්ලෙක් බමුණෙක් අපේ වාගේ වසල කුලේ ගෙදරක හැලිවලන් හොදනවා කියන එක ඒක මේ ඒ වගේ තැනකට හිතක් ගන්නවා කියන එක සුළුපටු දෙයක් නෙවෙයි. අනේ මෙයාට මන්ත්‍රය දෙන්න කියලා. මහා බෝධිසත්වෝ මෙයාට මන්ත්‍රය පුහුණු කළා වනයේට ගිහිල්ලා ඒ ශාස්ත්‍රය කියලා දුන්නා. ඒ අඹ ගහකට පැන් ඉහලා පියවර කිහිපයක් පිටිපස්සට ගිහිල්ලා මන්ත්‍රය අධිෂ්ඨාන කළා පැන් වලින් අඹ ගහට පැන් ඉහින්නවා. ඊට පස්සේ ඒ වෙලාවෙම ගහේ කොළ හැලෙනවා. ඊට පස්සේ මල් පිපෙනවා. මෝරනවා, දලු එනවා, කොළ එනවා. ඒකම ගෙඩි හැදෙනවා. ගෙඩි හැදිලා ඒ ගෙඩි ඉදෙනවා. ඉදිලා එහෙම වැටෙනවා. ඉතින් ඒ ගෙඩි ටික ඔක්කොම එකතු කරගෙන එන්න තියෙනවා. මේක පොඩි වෙලාවක් ඇතුළත වෙනවා. ඉතින් මෙයා හොඳට ශිල්පේ හදාරලා ඊට පස්සේ මෙයාට ශිල්පේ පිහිටියාට පස්සේ ගුරුවරයා කිව්වා මේ ශිල්පේ බලයේ තියෙන එක්තරා
ක්‍රමයක් තියෙනවා. නුඹ ඒක ඉගෙන ගන්න ඕන. ඒ තමයි මේ ශිල්පේ බලයේ තියෙන්නේ කෘතඥතාවය මත. කෙලෙහි ಗುಣ තියෙන්න ඕන. ಗುಣමක වෙන්න එපා කිව්වා. Tamanට ශිල්පේ ලැබුණේ කාගෙන්ද කියලා අහනකොට කට ඇරලා වසල කුලේ කෙනෙක්ගෙන් මට මේක ලැබුණේ කියලා මගේ නම කියන්න ගුරුවරයාගේ නම කියන්න මේ ගුණයක් උඹට තියෙන්න ඕනේ කිව්වා. ඒකත් එකයි කිව්වා මන්ත්‍ර බලය පිහිටන්න. ඔය ගුරුකුල වලින් එන මන්ත්‍ර බල තියෙනවනේ. ඒකේ එයාලගේ પરම්පරාවෙන් ගුරුවරුන්ට ගෞරව කර කර ගන්න ශාස්ත්‍ර තිබිලා තිනවා ඉස්සර අදත් ඇති. නමුත් ඉතින් අද මේ අධ්‍යාපනයේ පැත්ත එහෙම එකක් නෙමෙයි. ඒක ගුරුවරයාගේ කනට ගහලා හරි ඔන්ලයින් ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන්. ඒතර දැන් කාලේ කතාවක් නෙමෙයි මේ කියන්නේ. ඊට පස්සේ අද කාලෙත් තියෙනවනේ මම මේ ටියුෂන් ගිහිල්ලා ඉගෙන ගත්ත මේ ඉස්කෝලෙන් උගන්වලා නෙවෙයි. කියලා ඉස්කෝලේ ගුරුවරුන්ට ගරහනවා ටියුෂන් ගුරුවරු වර්ණනා කරනවා. මම මේ කියන්නේ හරි වැරද්දක් නෙවෙයි එතන. ඒ කියන්නේ තමන්ගේ හිතේ අර තවත් කෙනෙක්ගේ කැපවීමට තවත් කෙනෙක්ගේ ගුණයට අපි ඒක හැල්ලු කරන්න හොඳ නැහැ. ඒකෙන් හිත නරක වෙනවා. හිත අපිරිසුදු වෙනවා. ඊට පස්සේ මේ බ්‍රාහ්මණ තරුණයා කියලා වැඳලා ගිහිල්ලා තැන් වල අඹ විකුණන ජීවත් වුණ අවාරේ. ඊට පස්සේ ඔන්න රජතුමාටත් අවාරේ අඹ ගියා. රජතුමා බැලුවා මේ කොයින්ද මේවා ලැබෙන තැනින් අරන් වරෙන් කියලා අන්න බ්‍රාහ්මණ තරුණයා ආවා. එයා කිව්වා මං අකාලේ මේ ඵල උපද්දවන මන්ත්‍ර ශාස්ත්‍රයක් දන්න ආචාර්යවරයෙක් මම කියලා එයා ගැන වර්ණනා කරගත්තා. රාජ සේවයට බඳවා ගත්තා. දවසක් මෙයාත් එක්ක රජුරුව අහම්බෙන් උද්‍යානයට ගිහිලා ඒ වෙලාවෙ කිව්වා මේ ගහෙන් අඹ උපද්දවලා දියන් කියලා. අනේ පුළුවන් රජතුමනි කියලා ඒ වෙලාවෙම පැන් කෙන්ඩියක් අරගෙන අර මේ විදලා අඹ ගත්තා. ඊට පස්සේ ඔහොම ඉතින් දැන් රජතුමා ඇස් වලටම දැක්කා මේක. තව දවසක් කොහොම අහම්බෙන් උද්‍යානයට ගිහිල්ලා ඉතින් රජුරෝ කතා කරගෙන ඉන්න ගමන් කිව්වා ඇත්තටම මේ ආචාර්ය මේ නුඹට ওই ශිල්පේ දුන්නේ කවුද? අන්න ප්‍රශ්නේ හටගත්තා. ಗುಣමකුකම ඔළුව ඉස්සරහට පැන්නා. මෙයාට දැන් රජුරෝ ඉදිරියේ තමන්ගේ ගුරුවරයාගේ නම කියන්න වසල කුලේ කෙනෙක්ගෙන් මේක ඉගෙන ගත්තේ කියලා කියන්න ලැජ්ජ හිතුණා. දැන් වැඩ පෙන්නන්න කැමැති තමන්ට ශිල්පේ ආපු තැන ප්‍රකට කරන්නේ. දැන් අද කාලේ උනත් සමහර අය ඉන්නවා. දැන් ආමුදුරුරුත් ඉන්නවා තමන්ගේ ගුරුවරයාම මතක නැහැ. ඕපපාතිකව ඉපදුනා වගේ. ඕපපාතිකව ශාසනයට ආවා වගේ. තමන්ට කොයි හරි ගුරුවරයෙක් ඉන්න එපා. උපාධ්‍යයන් වහන්සේ නමක් ආචාර්යවරුන් වහන්සේ නමක්. දහම් ගුරුවරේ. ඊට පස්සේ මොකද උනේ මේ ඕන කිව්වා මම මේක ඉගෙන ගත්තේ අපේ බ්‍රාහ්මණ පරම්පරාවේ රාජ සුපූජිත මහා පුරোহিত පරම්පරාවකින් කියලා එයා වෙන මොකද්ද කිල්මලක් කිව්වා. ඉතින් කියනකොටම Tamanට දැනුණා Tamanගේ ඇඟ ඇතුලේ ගැස්සිල්ල චංචල බව. තමා කරන වැරද්ද තමාගේ ඇඟට දැනෙන්න ගත්තා. ඉතින් රාජ්‍යරෝ ඒත් එක්කම කිව්වා ඉතින් අපි මේ අලුතෙන් අද අමාත්‍යවරු ඉන්නවා. රාජ පිරිස ඉන්නවා මේ අයටත් පේන්න එක. අපි අද අඹ මේ උපද්දවමු කිව්වා. හරි රජතුමනි කියලා මෙයා කලින් විදියටම ගිහිල්ලා මතුරනවා. මන්තරේ වැඩ කරන්නේ. මන්තරේ වැඩ කරන්නේ. දැක්කද ಗುಣමකුකම කියන එකෙන් මේ මතුරන දෙයකත් බලයේ පිහිටන්නේ නැත්තම් මේ ගුණමකුකමෙන් ආධ්‍යාත්මික දියුණුවට කොච්චර හානි කරනව ඇතිද? ශාසනයේ Tamanට ඉදිරියට වැඩෙන්න තියෙන එකට කොච්චර හානි කරනව ඇතිද ගුණමකුකමෙන්? සුගතියට හානි කරන එක ගැන කවර කතාවද? මම ඒකයි මුලින්ම කිව්වේ මේ ගුණමකුකම කියන්නේ කැත පුරුද්දක්.
කැත ගතියක්. ජරා ගතියක්. මේ මිනිස්සෙගේ ගුණක් කියන්න බෑ කියන එක. Tamanට උදව් කරපු කෙනාව මතක නෑ කියන එක. තවත් කෙනෙක්ගේ උත්සාහය ඇගීමකට ලක් කරන්න බැරි එක. ඊට පස්සේ මොකද වුනේ? මෙයා කිව්වා දැන් වැඩ කරන්නේ නැහැ නේ. මෙයා රජුණනික රජතුමනි අද නැකත් යෝගයක් නෙවෙයි. අද නැකත හරි නෑ කියලා කිව්වා. ඉතින් රජතුමා හැබැයි මූල ඉඳලම අවධානයෙන් හිටියේ. රජතුමා දැක්ක මෙයාගේ මූණේ ඉරියව් වෙනස් වුණා. මෙයාගේ අමුතු කලබලයක් ඇති වුණා. අමුතු අපහසුතාවයකට මෙයාපත් වුණා. රජතුමා ඉරියව් වලින් බලාගෙන හිටියේ. රජතුමා කිව්වා ඇයි ආචාර්ය මීට කලින් අඹ උපද්දවන්න කියද්දි ඔය නැකත් ගැන කිව්වෙත් නෑ, දිසාවක් ගැන කිව්වෙත් නෑ, වේලාවක් ගැන කිව්වෙත් නෑ. මේ වෙලාවේ මතුරලා මම ඉපැද්දුවේ මොකද මන්ත්‍ර බල හිඳිලාද කියලා ඇහුවා. ඒවා කියනකොට අර ඉතින් නෝ කල්පනාව තියෙන කෙනෙකුට ඉරියව් වලින් තේරෙනවනේ මෙයාගේ මොකක් හරි අපහසුවක් තියෙනවා. ඒක ඔබතුමා මොකක් හරි අපහසුවක ඉන්නවා මේ ඇත්ත කියන්න මේ මොකක් හරි තමන්ගෙන් වැරද්දක් වුණා නේද කියලා. ඉතින් ඒ රාජ තේජසටත් එක්ක අරයා බය වුණා. බය වෙලා කිව්වා මංගේ අතින් බොරුවක් කියුණා. ඊට පස්සේ කිව්වා මට මන්තරේ දුන්නේ මේ රොඩි පවුලක කෙනෙක්. නමුත් මං ඒක බමුණු කුලෙන් ආවා කියලා කිව්වා. මට දැන් මන්තරේ බලේ පිටින්නේ නැහැ කියලා. කිව්වා හිස් මිනිස්සයෝ. උඹ දැන් කිව්වනම් මට මන්තරේ ලැබුණේ රොඩි කුලෙන් කියලා මං තෝව උල තියනවාද? රාජ්‍යයෙන් පන්නනවාද? අඹ කණ එක නතර කරනවාද? ඉතින් තමන්ට තමන්ගේ ගුරුවරයා ගැන කියා ගන්නවත් කටක් අරගන්න බැරි අසත්පුරුෂේ මොකටද කියලා ඇහුවා. මේ මංගාව මේ රාජසේවෙට තියාගෙන ඉන්නේ. දැම්ම පළ කියලා පන්නගත්. මිනිස්සු ගල් මුල් වලින් ගහලා පැන්නුවා. මොකක් නිසාද විනාශේ වුනේ? ගුණමකුකම නිසා. ගුණමකුකම. ඉතින් ඒ පුරුද්ද ඔය මනුස්සයාට බුද්ධ කාලෙත් ආවා දේවදත්ත ජනයා ඉදිරියේ සංඝයා ඉදිරියේ කියා හිටියා. මට කවුරුවක් කරපු උදව්වක් නැහැ. මම තනියෙන් කිව්වා මම මේක කරගත්තා. මට කවුරුවත් ඔය ලොකුට උපදෙස් දෙන්න ගියේ නැහැ. කියලා තමනුත් බුදු වෙන්න කල්පනා කළා. ඒ ගුණමකුකම ඒ විදිහටම ආවා. ඉතින් ඔය විදිහට අකමැත්තෙන් අනුන්ගේ ಗುಣ කියන මහා කැමැත්තෙන් අනුන්ගේ අගුණ කියන අකමැත්තෙන් තමන්ගේ අඩුපාඩු කියන කැමැත්තෙන් තමන්ගේ වර්ණාව කරගන්න අය කොච්චර ඉනවද ඉතින් සමාජයේ. කියන්නේ මේ ගුණමකුකම කියන එක ගොඩාක් දුරට අසත්පුරුෂ භවයේ ලොකු සාක්කියක්. ඉතින් මේකට ගොඩාක් සමීපව යනවා මේ අකෘතඥ බව. ඒ කියන්නේ ඔය මේ මක්කය ගුණමකුකමත් එක්ක මිශ්‍ර වෙලා තමයි තියෙන්නේ අකෘතඥ භාවය කියන එක. කෙලෙහි ගුණ දන්නේ දකින්නේ. මට මොන ගිහිල්ලා තියෙන යම් ආයතනවල ප්‍රධානින් ඉන්නවා සේවකයන්ගේ ගුණ වර්ණනා කරනවා. අනේ මෙයාලා තමයි අපිට බොහෝ උපකාර කරන්නේ. මෙයාලා මහන්සි වෙනවා. රැයක් දවල්ක් නැහැ හාන්දරනේ. හරියට මහන්සි වෙනවා අපේ දරුවෝ වගේ අපේ පවුල් වල අය වගේ මේ අය. මට ඉතින් පුදුම හිතෙනවා මේ වර්ණනාව අහලා. ඊට පස්සේ සමහර සේවකයෝ තමන්ගේ ස්වාමිවරුන්ගේ කියන්නේ ආයතනික ප්‍රධානින්ගේ ගුණ කියනවා. මට ඇහිලා තියෙනවා. අනේ හරියට අපි ගැන බලනවා දෙමව්පියෝ වගේ. හරිම කරුණාවන්ත පිරිසක් අපි නම් දැකලම නැහැ මෙහිම අය. කියලා මේ ස්වාමිවරුන්ගේ ආයතනික ප්‍රධානිවරුන්ගේ ගුණ කියනවා. හොඳ හිත්. ගුරුවරු ශිෂ්‍යයන්ගේ ගුණ කියනවා. ශිෂ්‍යයෝ ගුරුවරුන්ගේ ගුණ කියනවා. හොඳ හිත්. ස්වාමිවරු බිරින්දෑගේ ගුණ කියනවා. අනේ මෙයා හරි හොඳ කෙනෙක්. මෙයා නිසා අපි ධර්මයට ආවේ. හැම දෙයක්ම හොයලා බලනවා. ඉතින් පිනකට ලැබිච්ච කෙනෙක්. කියලා ඉතින් ඒ අයට කට ඇරලා කියන්න පුළුවන් විදිහට පුණ්‍ය විපාකෙකුත් ඒ පිරිමින්දත් ලැබිලා. ඒ වගේම සමහර කාන්තාවන්ට කට ඇරලා මිනිසයයි ගුණ කියන්න පුළුවන් විදිහටත් හොඳ මිනිස්සුත් ලැබිලා. ස්වාමියා බිරිඳගේ ගුණ කියා ඉන්නවා. එකිනෙකාට වර්ණනා කරනවත් අපි අහලා තියෙනවා. හරි පුදුම හිතෙනවා. හොඳ හිත්.
අනේ කාර අම්මා කෙනෙකුයි වයසක අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ත්‍රිවිල් එකේ ගිහලා හැප්පිලා. ඉතින් තාත්තා ඉස්පිරිතාලෙට ගෙනිච්චා. ඉතින් ට්‍රොලිය දාලා අරගෙන යනකොට පණ ආදෙනවා. දොස්තරවරු කිව්වා මේ අම්මට අම්මේ තාත්තව බේර ගන්න බෑ වයසයි. අනිත් එක පපුව තෙල්ලලා තියෙන්නේ කියලා. යාන්තම් ඇස් අරිනවා. ඊට පස්සේ ඒ අම්මා ඒ තාත්තගේ අත් දෙක අල්ලගෙන කියනවා මගේ මැනික මගේ රත්තරනේ. දැන් අවසාන විනාඩි ටික ඔයා ගත කරන්න. ඊට පස්සේ අත් දෙක අල්ලගෙන කියනවා මේ අත් දෙකෙන් වැඩ කරලා අපිට කණ්ඩ බොණ්ඩ ගෙනත් දීපු කොච්චර කණ්ඩ බොණ්ඩ ගෙනත් දුන්නද? අඳින්න පළදින්න ගෙනත් දුන්නද? මගේ මැනික උඹ අපිට ණය නෑ. මගේ මැනික උඹ අපිට ණය නෑ. ණය නැති උඹ දිව්‍ය විමානයකට ඵලයන් මගේ රත්තරනේ දිව්‍ය විමානයකට ඵලයන් කියලා අඬනවා අර අම්මා. වෙන තැනක හිටියා දාලා යන්න එපෝ අපිව තනි කරලා යන්න එපෝ. ඇයි දෙයනේ තව වැඩ කොච්චර තියෙනවද? දරුවෝ ගැන බලන්නේ කවුද? මාව ගැන බලන්නේ කවුද? මාව පැන්දේ ඔච්චර ඉක්මනින් යන්නද කියලා කොච්චර විලාව ටිකක් තියයිද? ඉතින් හරි පුදුමයි. ඉතින් ඒ වගේ. ඉතින් ඒ නිසා මේ අර ස්වාමිවරු බිරින්දෑවරු එකිනෙකාගේ ගුණ කියා ගන්න. ගුරුවරු ශිෂ්‍යයෝ ගුණ කියා ගන්න. දෙමව්පියෝ දරුවෝන්ගේ ගුණ කියා ගන්න. දෙමව්පියෝ දරුවන්ගේ ගුණ කියනවා. අනේ මෙයාලා අපිට කරදරයක් කරන්නේ හරි හොඳ ළමයි. ළමයි දෙමව්පියන්ගේ ගුණ කියනවා. ඊට පස්සේ දායකයෝ තමන්ගේ පන්සලේ ආමුදුරුවන්ගේ ගුණ කියනවා. ආමුදුරුවෝ දායකයන්ගේ ගුණ කියනවා. ඉතින් ওই විදිහට එකිනෙකාගේ ගුණ කියමින් සතුටු වෙමින් යන හොඳ හිත් තියෙන ලෝකයක්. ඒක මේ පෘථිවියේ නැද්ද මන්දා? ඉතින් ඒ නිසා මේ අර එකිනෙකාගේ ගුණ කියා ගන්නට පුළුවන්කම කෙලෙහි ගුණ දන්න දකින බව පුංචි හොඳටත් ප්‍රසන්න සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රතිපදාවනේ. පොඩි හොඳෙත් මතක තියාගෙන ඉන්නවනේ. ඒකනේ උන්වහන්සේ කිව්වේ තරහ ගන්නකොට කෙනෙක් ගැන තරහ ඇති වෙනකොට එක්කෝ ඒ තරහ පැත්ත අයින් කරන්න කිව්වා යාගේ කයෙන් හොඳ දේවල් වෙනවා නම්. අර කියපු වචනේ අමතක කරන්න කිව්වා. ඊට පස්සේ නරක වැඩක් ක්‍රියාවක් තමන්ගෙන් වුණොත් එයාගෙන් තමන්ට එයාගේ ඒ ක්‍රියාව ගැන තරහ ගන්න නැතුව ඉන්නකෝ හොඳ වචන ගැන හිතලා. එයාගේ ක්‍රියාවයි වචනයි දෙකම නරක නම් කාලයෙන් කාලයට කුසල් දහම් මනස බණ භාවනා කරන ඒවා හෝ යහපත් වැඩ කරන ඒවා හෝ සිහි කරලා තරහ නැති කරගන්න. එහෙමත් නැත්තම් කිසිම හොදක් නැත්තම් මේක යන්නේ නිරේ යන කෙනෙකුට අනේ පවුනේ මේ මිනිසයා කියලා අනුකම්පාව දයාව උපද්දව ගන්න කිව්වා. ඉතින් හොඳ මිනිසෙක් ගැන අමනාපයක් ඇති වුණොත් ඉතින් කොහොමටත් හොඳ හිතන්න පුළුවන් නේ කියලා කිව්වා. ඒ පොඩි දෙයත් හොඳ හිතලා තරහක් මරහක් ඇති කරගන්නේ අගුණයක් කියන්නේ. හොඳ පැත්ත බලලා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට බලන කොච්චර මතකේ සහ ගුණේ සිහි කිරීම තියෙනවද? උන්වහන්සේට රාධ කියන භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා මැද ඇහුවා මේ රාධ කියන බ්‍රාහ්මණයා මහාන වෙන්න ආසාවෙන් ඉනවා කවුරුත් මහාන කරන්නේත් නැහැ. මෙයා කාටවත් උදව්වක් කළා නැද්ද? සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළ ස්වාමීනි දවසක් මම පිණ්ඩපාත යනකොට ওই බ්‍රාහ්මණයා බත් හැන්දක් බෙදන්න තවත් අය පෙළඹුවා. මට ඒක මතකයි මම මෙයාව මහාන කරන්නම් කිව්වා. සාදු සාදු සාරිපුත්ත දුර්ලභෝ හි සාරිපුත්ත කතඤ්ඤෝ කතවේදි දුර්ලභෝ ලෝකස්මින්. මේ කෙලෙහි ගුණ දන්න දකින්න අය දුර්ලභයි. සත්පුරුෂෝ හි ත්වං සාරිපුත්ත. සාරිපුත්ත මහරහතන් වහන්සේට නිතර ඇහිච්ච වචනයක් තමයි සත්පුරුෂෝ හි ත්වං සාරිපුත්ත. සාරිපුත්තේනි නුඹ සත්පුරුෂේ. සත්පුරුෂේ. ඒ කෘතඥතාවය කෙලෙහි ගුණ දන්න දකින බව
ඒ ගුණ වර්ණනා කිරීම. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ගේ ගුණ වර්ණනා කරනවා. ශ්‍රාවකයෝ තථාගතයන් වහන්සේගේ ගුණ වර්ණනා කරනවා. ඉතින් කොයිතරම් ලස්සන ඒ ශාසනයක්ද තිබුණේ මේ බුද්ධ ශාසනය. ඉතින් ඒ නිසා අර සංසාරේ ගැන කල්පනා කරලා හිත අර ගුණමකුකමත් එක්ක හිත අපිරිසුදු වෙන කල්පනා කරලා දැන් ගුණමකුකම කියන එක ලොකුවට තේරෙනවා අඩුයි වගේ හිතෙනවා. නමුත් මේ කියපු කරුණුත් එක තේරුම් ගන්න ඕන. මේ කෙලෙහි ගුණ දන්න දකින්න බව කියන එක. ඒතකොට මේ බුද්ධ ශාසනයේ පිහිට පිරිසන ලබාගත් මුනිවරු හිටියා. ඒ එක මුනිවරයෙක්ගේ කතාවක් තමයි ලංකාවේ එක සොරෙක් මේ ආසා කළා තියෙනවා ආරාමේ තියෙන විශාල මේ තඹ හැලියක් තිබිලා තියෙන වතුර පුරව. මේක හොරකම් කරන්න. මේක හොරකම් කරන්න කල්යල් බලනවා විදිහක්ම නැහැ. මොකද කවුරු හරි ආරාමේ හාමුදුරු නමක් ගැවසෙනවා එතන. මෙයා මේක හොරකම් කරන අදහසින් මහාන වුණා. මහාන වෙලා මෙතන ගැවසෙනකොට අනිත් අය කිව්වා බොහොම හොඳයි මේ අලුතෙන් මහාන වෙච්ච නම. මේ සක්මන් කරන්නේ භාවනාව කරන හැටි නේද? මොකද්ද කරන භාවනාව? ඊට පස්සේ මෙයා කිව්වා මට ලොකුවට තේරෙන්නේ නැහැ කියලා. එහෙනම් එන්න ආයස්මතුනි කියලා අනිත්‍ය ගැන ශරීරයේ තියෙන කුණප කොට්ටාස 32 ගැන කමටහන් දුන්නා. මෙයා ඉතින් දැන් කවුරුත් නැති වෙන කල් නිකන් එහෙම යන්නත් බෑනේ. අරක සිහි කර කර සක්මන් කරනවා. එහෙම ගිහිල්ලා මෙයාගේ සසර පුරුද්දකටත් එක්ක මෙයා හොරෙක් වුණාට හිත සමාධිමත් වුණා. පංචකාමයෙන් නොලැබෙන ප්‍රීතියක් සැපයක් ලැබෙනවා පින්වතුනි සමාධියෙන්. මෙයා මේ සමාධියට කැමති වුණා. මේ සමාධියට වශී වුණා. එයා හොඳට දැහන් සුවේ වින්දා. ගුරුවරුන්ගෙන් උපදෙස් ලැබුවා. අනිත්‍ය මනසිකාර කළ අරහත්ත්වයට පත් වුණා. දැන් මේ ස්වාමීන් වහන්සේ මේ රහතන් වහන්සේ හැමදාම රැයට සැතපෙන්නේ අර පැන්තලියට වැඳලා අර කලයට වඳිනවා ගිහිල්ලා පත් කඩේලා. ඊට පස්සේ තමයි සැතපෙන්න වඩින්නේ. දැන් මේ ස්වාමීන් වහන්සේට තියෙන ගෞරවයට කවුරුත් මොකුත් ඇහුවෙත් නැහැ. පිරිනිවන් පාන දවසේ අනිත් සංඝයා වට වුණා. ඊට මේ ස්වාමීන් වහන්සේ ඇහුවා ආයුෂ්මතුනි නුඹලාට මගෙන් යමක් ඇසිය යුතු නම් අහන්න මට උත්තර දෙන්න පුළුවන්. තව පොඩි වෙලාවක් මගේ ජීවිතේ තියෙන්නේ. ඊට පස්සේ කිව්වා ස්වාමීනි ඔබ වහන්සේගේ උත්තර මනුස්ස ධර්ම. ඒ ඔබ වහන්සේගේ ආධ්‍යාත්මික දියුණුව ගැන අපිට සැකයක් නැහැ. නමුත් මේ සමහර ශ්‍රමණයන් වහන්සේලා අහලා තියෙනවා අපෙන් ස්වාමීන් වහන්සේ මොකද අර මේ පැන්තලියට වඳින්නේ කියලා. අපි ඒක දැනගන්න කැමතියි. ඊට පස්සේ කව ඔය තමයි මගේ ගුරුවරයා. මාව මේ බුද්ධ ශාසනයට කැඳෙව්වේ ওই පැන්තලේ. මං කලින් හොරෙක් විදිහට ජීවත් වුණේ. ওই තැලියට ආස වෙලයි මම මහාන වුණේ. මහාන වෙච්ච නිසා මට මේ ශාසනය පිහිට ලැබුණේ. ඉතින් කියලා පැන්තලියටත් වැන්දා. හිත පිට නැති මේ ලෝහ තැලියටත් ගරු කරනවා ගුණ කියනවා කියලා එකක් තියෙනවා නම් මේ මිනිසෙකුට උදව් කිරීම කියන එකේදී මිනිසයන්ගේ ගුණ ගැන අපි කොච්චර කෘතඥතාපූර්ව සිහි කළ යුතුද? කෙලෙහි ගුණයක් කියන එක හිතේ තිබිය යුතුද? ඒකයි දරුවන්ට දෙමව්පියෝ ගැන කෙලෙහි ගුණ නැති වෙනකොට අර 100 කෙනෙකුට බුදුරජාණන් වහන්සේ 100ට කිව්වා පුතාලා ඉන්න සභාව මැද දැන් 100 ගෙදරින් පන්නලා. ඒ පුතාලා ඉන්න සභාව මැද ගිහිල්ලා හැරමිටිය ගුණ කියන්නේ කිව්වා. මේ හැරමිටිය තමයි මං වැටෙනකොට වැටෙන්න දෙන්නේ නැතුව මා පොළොව රඳවන්නේ. සතෙක් සිව්පාවෙක් බල්ලෙක් බුරාගෙන එනකොට හරහට එනකොට ඔවුන්ව දුරු කරන්නේ මගෙන් බැහැර කරවන්නේ මේ හැරමිටිය. ඒ නිසා මේ හැරමිටිය විසින් මාව බලා ගන්නවා. මට වාරුව දෙන්නේ මේ හැරමිටිය. මං හදපු දරුවන්ට වැඩිය මේ හැරමිටිය හොඳයි කියලා හැරමිටිය ගුණ කියන්නේ කිව්වා. ඉතින් එදා ඒ සභාවක් මැද ඒ ගාථා කියද්දි දරුවන්ට හීන් දාඩිය දැම්මා. ඒ
බ්‍රාහ්මණයාව ගෙදර ආපහු ගෙන්නන ගියා. සත්කාර කළා. බුදුරජාණන් වහන්සේ වඩම්මලා දානේ පූජා කළා. දා භාග්‍යතුන් වහන්සේ දහම් දෙසද්දි පුතත් දරුවෝ බ්‍රාහ්මණයත් දරුවෝ ටිකත් ඔක්කොම සෝතාපන්න ඵලයටපත් වුණා. ඒ ඔක්කොටම ශාසනීය පීඨ ලැබුණානි භාග්‍යතුන් වහන්සේ කරුණාව. මොකද උපක්‍රමයේ ಗುಣ කීම. ಗುಣ කීම. ඉතින් ඒ නිසා මේ අනුන්ගේ ಗುಣ නම් මකන්න හොඳ නැහැ. සංසාරේ කායික වශයෙන් දුර්වල වෙලා උපදිනවා. ඒ කියන්නේ ලස්සනට ඉපදිලා මොකක් හරි රෝගයක් හරි හැදෙනවා අර ලස්සන මැකෙන්න. ඇයි මිනිසුන්ගේ තියෙන ಗುಣම මකලා. ඊළඟට പ്രേත භූත ලෝකවල ඉපදුනාට පස්සේ චර්ම රෝග හැදෙනවා, ගඳ ගහන්න ගන්නවා, මුඛවල් ගඳ ගහන්න ගන්නවා, කල්ටවල්. මේ ඔක්කොම ගුණයක් කියන්න බැරිකම ಗುಣ මකලා දාන එක. මිනිස්සෙගේ හොඳක් කියනුනේ හොඳ නම් තියනවා තමයි. නමුත් උන්ගේ වැඩ අපි දන්නවනේ කියලා මකනවා. කටසැර ගෑනු කෙනෙක් හරි කවුරු හරි පොයිට සිල් ගත්තට ගන්නව දැකලා මිනිස්සු කියන හොන්න අර කි සිල් දෙනා. ඔය සුදුරෙද්ද පොරවන් හිටියට ඔකේ කට අරින්න ඕන බලන්න. කියලා සිල් ගන්නවා කියන ගුණේ හැල්ලු කරනවා යාගේ කටසැරයි කියන එක. අර එහෙම නෙමෙයි කටසැර කෙනෙක් වුණත් සිල් ගත්ත එක කොච්චර හොඳද කියලා නේ කියන්න ඕන. ඉතින් මේ ගුණමකුකම කියන එක ගිහි පැවිදි කවුරු තුලත් තියෙන්න පුළුවන්. ඒකනේ අර එක උපාසක මහත්තයෙක් පොඩි හාමුදුරන්ගේ මේ ගුණ කිව්වා බණ කියලාවා කියලා. අනේ මේ පොඩි ගුරු හාමුදුරන් කියනවා අනේ හොඳයි බලන්න මේ කොච්චර හොඳ පොඩි හාමුදුර නමක්ද මේ ලස්සනට බණ කිව්වා. ඉතින් කියලා ඒක උපාසකම්මලත් ඇවිල්ලා කියනවා. ඉතින් මේ හාමුදුරන්ට කවදාවත් මේ හාමුදුරුවෝ කියපු බණකට කියලා නැහැ. ඉතින් මේ හාමුදුරන්ට මේක රුස්සන්න නැතුව ගිහිල්ලා අනේ ඒක තමයි ඉතින් හොඳට බණ කියනවා තමයි. නමුත් මේ රැයට කණ්ඩිල්ලනවනේ ওই පොඩි නම. පුදුම අමාරුවකින් බේරගෙන ඉන්නේ. අන්න අර ගුණේ මැකෝ. ඒ වගේ. ඊළඟට මට අර හාමුදුරන් වහන්සේ නමක් කිව්වා. ඇත්තටම වෙච්ච සිද්ධියක්. මේ බලන්න මේ මිනිස්සු තුළ තියෙන ගුණමකුකම්. ඒ කියන්නේ යමක් ප්‍රශංසා කරන්න බැරිකම. ඒ තමයි මේ පොඩි නම රූප මේ ගුවන් විදුලියේ බණ කියන්නේ කියලා. ඊට පස්සේ ඒ හාමුදුරන්ගේ නම ලියලා දුන්නා. අහවල් මේ විහාරේ විහාරාධිකාරී. ඒ කියන්නේ දෙවෙනි හාමුදුරුවෝ වැඩ කටයුතු කරන හාමුදුරුවෝ විහාරාධිකාරී පූජ්‍ය අසවල් හිමි තමයි අද ධර්ම දේශනාව. නිවේදකයා බණ වෙලාවේ ඕක කියෙව්වා. අහවල් විහාරේ විහාරාධිකාරී කියන්නේ විහාරාධිපති කියලා. ඒක නිවේදකයා ඒක කිව්වේ. දැන් ඔය මිනිස්සු එහෙම කියනවනේ. දැන් ඔය සමහර වෙලාවට අපිත් බණට ගියාට පස්සේ විචිත්‍ර ධර්ම කතික රූපවාහිනිය ආගුවන් විදුලි දේශක මහා පඬිත කිකියා එහෙම කියනවා. ඉතින් ඇත්තටම බලන්න අපිට එහෙම එකක් නැහැ. අපිට කවුරුවත් අනතුරක් දීලත් නැහැ. මොකක්වත් නැහැ. නමුත් අර බණට ගියාට පස්සේ යාලා මයික් වලින් මොනවාරි කියන්නත් එපා කියනවා. අර නිවේදකයා විහාරාධිකාරී කියන එක කිව්වා විහාරාධිපති කියලා. මේ විහාරාධිකාරී කියලා නිකන් අර පොලිසිය ආමියකේ අයට තරුවක් දෙනවා වගේ වෙනම තරුවක් ගහලා නැහනේ. ඒක නිකන් නමක් ඔය. දැන් අර පොඩි හාමුදුරුවෝ රේඩියෝ එකේ බණට ගියා කියලා කියනකොට මොකද ඉතින් අපේ නායක හාමුදුරුවෝ ඉතින් ওই පොඩි හාමුදුරුවෝ මොකද ඒ තරුණ උන්නාන්සේලා ඔය අද කාලේ තරුණ උන්නාන්සේලාගේ නැටිල්ල වැඩි. අර ගමේ ප්‍රධාන දායකයා වේ. දැන් ඔන්න බණ කියලා කියනකොටම නුරුස්සන ගතිය ආවා. සතුටු වෙන්න එපා. තමන්ගේ හාමුදුරු නමක්, තමන්ගේ ගමේ හාමුදුරු නමක් රේඩියෝ එකේ බණ කියනවා කියනකොට සතුටු වෙන්න එපා. අනිත් එක එයා ප්‍රධාන දායකයා නම් ඒ පන්සලේ නම ගුවන් විදුලියෙන් කියනකොට තවත් හොඳයිනේ. ඉතින් ඔන්න දැන් ගෙවල් වල කට්ටිය බණ යනවා අහවල් දවසට ඉරිදා දැන් උදේ බණ යනවා කියලා කට්ටිය අහගෙන ඉන්නවා. දැන් මෙයා දැන් ඌල්ලන්නේ නැහැ. ඉතින් මෙයා කියනවා ගෙදර මේ ඉතින් වෙනදා බණ යනවා උඹලට ඔච්චර අමාරුවක් නැහැ.
මොකෝ මේ අද ඔක්කොම වැඩි ඉවර කළා කියලා දැන් ගෙදර ආයටත් මෙයා හින්ට් එක පාස් කරනවා. ඊට පස්සේ ගෙදර කට්ටිය කිව්වා අනේ අපේ හාමුදුරුවෝනේ අපේ පොඩි හාමුදුරුවෝ බණ කියනවා. දැන් ඔන්න ඒ විසි සද්ද ගිහිල්ලා අද ධර්ම දේශනාව කරන්නේ අහවල් විහාරේ විහාරාධිපති කියලා කියනකොට කරන්ට් එක වැදිලා වගේ උලකින් ඇන්නා වගේ ප්‍රධාන දායකයාට. ඇයි දැන් අමනාපෙන් හිටියේ? ඊට පස්සේ මේ බලපං මේ පොඩි උන්වහන්සේ දැන් විහාරාධිපති මේකේ අපේ නායක හඳුරු ඉදින්ම දැම්ම මෙයා විහාරාධිපති. ඒවා කොහෙද මේ ඊයේ පෙරේදා මෙහෙට ඇවිල්ලා කියලා දැන් මෙයා ඇවිස්සුණා. දැන් අර බණ අහන්නේ. දැන් ඒක කිව්වේ නිවේදකයානේ. දැන් පොඩි හඳුර තමයි බණ පටන් ගන්නෙන්නේ. දැන් පොඩි හඳුර සමන්තා චක්කවාලීසු කියනවා ධම්මස්සවන කාලෝ කියනවා මොකවත් අරකට ඇහෙන්නේ නැහැ. හතර පොයේ සිල් ගන්න උපාසකයා. සුම්බරේ කරේ දාගෙන ලහිලා යදෙන් අර බණ යනවා. සුම්බරේ කරේ දාගෙන දුවනවා දැන් පන්සලට. ඊට පස්සේ දැන් ගිහිලා දැන් කිලෝමීටර ගාණක් දැන් පයින් යනවා. ඊට පස්සේ දැන් තකහනියම ඉතින් නායක හඳුරුත් බණ අහනවා. හරි නායක හඳුරගේ මූණ පිරිලා. දැන් නායක හඳුරන්ට අර ගැහුන්නේ. දැන් නායක හඳුරන්ට උවමනාව තියෙන අපේ පොඩි නම බණ කියපු ඇටි අහන්න. ඊට පස්සේ දැන් බණ අහලා නායක හඳුරුත් ඉන්න. දැන් අරයා දාඩිය පෙරාගෙන ඇවිල්ලා ලොකු හඳුරනේ බණ ඇහුවද? අනේ මේ උපාසක මහත්තයා අපිට ආඩම්බරයක් අපේ පන්සලින් ඔය බණකට ගියාමයි උපාසක මහත්තයා. දැන් රටේ ලෝකේ හැම තැනම අපේ පන්සල ගැන කතා කරනවා. අනිත් එක ඒකේ කිව්වේ බණ ආයෙත් දැන් මේක ආයෙ ඔන්න කවද්ද දානවා කව දවසක් ඔන්න පොඩි නම කවද්ද දානවා කිව්වේ කියලා ඔන්න ආයෙ දවසක් අහගත්තා ආයෙත් ඒ බණ යනවලු. කිව්වා නායක හඳුනේ පොඩ්ඩක් ඒක එන්නකෝ. ඇහුණාද? අතන අර බණ පටන් ගන්නකොට මෙයා කියලා තියෙන විහාරාධිපති කියලානේ. ඔබ වහන්සේ ජීවතුන් අතර ඉද්දිම දැන් මෙයා රටට ලෝකෙට නායකයා කියලානේ. මේක අයිති උන්වහන්සේටද? ඊයේ පෙරේදානේ මේ ආවේ මෙහෙට. අන්න වෙස බීජ දැම්මා. ආයෙත් එනකොට නායක හඳුනේ මගේ හිතට හරිය නැහැ කියලා. දැන් අනේ එකම දේ 10 15 වතාවක් කියනකොට හොඳ මිනිහත් අවුල් වෙලා යනවා. ඊළඟ දවසේ බණ ගියා. බණ යනකොට නායක හඳුරුත් අර සංඥාවෙන් මෙහෙව්වා. අහනකොටත් විහාරාධිකාරී කියන්නේ විහාරාධිපති. නායක හඳුරගේ මූණ අවුල් වුණා. වැඩිය දැන් පොඩි නමත් එක්ක කතාවක් නැහැ. තේක ගෙනත් දුන්නත් වළඳන්නේ. ඊට පස්සේ පොඩි හඳුර සිවුරු වෙල්ලා ගියා. සංසාරේ. අර ගිහියෙක්ගේ කුහකකම, ගුණමකුකම. ඒක අර මිනිස්සුනේ කිව්වේ. අර මිනිස්සුනේ කිව්වේ. ඔය වගේ ගුණමක මිනිස්සු ඉන්නවා. මේ හැම තැනකම Taman නොදන්නවා වුණාට සමහර වෙලාවට කෙලෙහි ගුණ ස්වરૂපේනොත් ගුණමකුකම එනවා. කුහකකම එනවා. මේ වගේ වෙන්නේ හිත අපිරිසුදු වෙනවා. අනිත් අයට නැති ප්‍රශ්න ඇති වෙනවා. නිසා ඔයාලා ගුණමක වෙන්න එපා. කුහක වෙන්න එපා. අපි කවුරුත් මේ යුගයේ අපිට ධර්මයේ ලැබුණේ කාගෙන්ද? ඒ සඳහා හැප කැප වුණේ කවුරුද? කියන එක අපි කවුරුත් දන්න කාරණාව. ඊළඟට අපි වුණත් අපි ගෙවල් දොරවල් වල සාමාන්‍ය ක්‍රමයට ඉගෙනගෙන කියාගෙන ඉන්න අතරේ තමයි අපිට ලොකු ස්වාමීන් වහන්සේගෙන් මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ඇහුනේ. එතකොට අපි පැවිදි වෙන්න එනකොට අපිව බැහැර කරන්න නැතුන් අපි පැවිදි වෙන්න බාරගත්තා. අපිව පුහුණු කළා. අපිට මේ සිවුර දරන්න අපිව පැවිදි කළා. උපසම්පදා කළා. ධර්ම විනය කියලා දුන්නා. ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම ප්‍රචාරයේ දහම් පුටුවේ අපිව ඉඳෙව්වා. ලොකු ස්වාමීන් වහන්සේ අපිට මේ ධර්මයේ කියලා දුන්නේ පරිවර්තනය කරලා දුන්නේ. ඒවා අපිට අමතක වෙලා නැහෙනි. ඉතින් ඒ නිසා අද වුණත් මේ ශ්‍රද්ධා මාධ්‍ය ජාලය ආරම්භ කරලා ලොකු ස්වාමීන් වහන්සේ මේ ශිෂ්‍ය පිරිසට බණ කියන්න හරි ගස්සලා මේ විදිහ ඔබට ලස්සන දහම් වැඩපිළිවෙලක් ගුරුවරයෙක් නිසා ලැබුණානේ. ඉතින් ඒ නිසා එතන ඒ කෘතඥතාවය මේ ශිෂ්‍යයන් වහන්සේලා තුලත් තිබිය යුතුයි. ඒ වගේම දායක කාරකාදීන් තුලත් තිබිය යුතුයි. නමුත් සිතක් අපිරිසුදු වෙන
ක්‍රම ගැන තමන් ඉගෙනගෙන තියාගන්න ඕනේ. ඒක තමයි චිත්ත උපක්ලේශ, චිත්තෝපක්ලේශ ධර්මයෝ කියලා කියන්නේ. අභිජ්ජා විසම ලෝභය, ව්‍යාපාදය, ක්‍රෝධය, වෛරය, ඊළඟට ගුණමකුකම, පලාසය, ඊළඟට ඉරිසියාව, මාසරුකම, ඊළඟට සටකපට, මායා, මාන්නේ, අතිමාන්නේ, මදය, ප්‍රමාදය, මේ ආදි වශයෙන් මේ කෙලෙස් වලින් සිත අපිරිසුදු වෙලා යනවා. එතකොට අපි මේ දහම් වැඩසටහන් මාලාවේ එකින් එක පිළිවෙලින් පිළිවෙලට මේවා සාකච්ඡා කරනවා, කතා කරනවා. ඉතින් ඒව ගැන ඔබ දැනුවත් වෙන්නට ඕන. ඉතින් ඒ නිසා අපි ඔන්න අදටත් අපිට කතා කරන්න තිබ්බ වෙලාව අවසන් වුණා. ඉතින් ඔබගේත් මගේත් සිත්වල තියෙන මේ උපක්ලේශ දුරු වෙලා ගුණමකුකම්, කෙලෙහි ගුණ නැතිකම්, මිත්‍රද්‍රෝහීකම් ඒවා සිත්වලින් දුරු වෙලා එහෙම තියෙනවා නම් තමා තුළ බලන්න ඕන. තමා තුළින් තමාගේ තියෙන නුගුණ තේරුම් ගන්න ඕන. ඒවා දුරු වෙලා මේ චිත්ත සංතානී පාරිශුද්ධ භව, චිත්ත විසුද්ධිය ඇති කරගන්න අපි කාටත් වාසනාව ලැබේවා. ඉතින් අද දවසේ කොරියාවේ සේවයේ නියුතු පින්වත් හැව්වෝ විට ලියනගේ සුරංග මහත්මයා විසින් තමයි මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඉතින් පින් කැමැති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වඩා වර්ධනය වේවා. බුද්ධ ශාසනයත් මේ සියලු දෙනාත් ආරක්ෂා කරත්වා කියලා පින් පමුණවනවා. ඒ වගේම මිය පරලොව ගිය සියලුම දෙනාට විශේෂයෙන් දායකත්වයේ දරූ පින් උතුම් නමින් එච්.එල්. ජේමිස් පියාණන්ට, එච්.එල්. බාලහාමි මෑණියන්ට, W.A. ජස්ටින් පියාණන්ට, ජී සුමනාවති මෑණියන්ට සහ ඩී සමන්ත පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මිය පරලෝකීය සියලු ඥාතීන්ට ඔබ කවුරුත් නමින් මියගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී ඥාතීන් පරලෝ සැපයට පත් වේවා කියලා අපි පින් පමුණුවමු. ඒ වගේම මිය පරලෝකීය ඥාතීන්ට පින් දෙනවා වගේම ඒ පින් උතුම් බලාපොරොත්තු වෙන සුජීවත්ව සිටින හැව්වෝ විට ලියනගේ සුනිල් පියාණන්ට, වන්නේ ආරච්චි සුනීත්‍රා මාලනී මෑණියන්ට, සුදීර සහෝදරයාට, සුභාසිනී මදුමාලී සහෝදරියට, විවාහ වීමට සිටින දිමුන් ගුවාරිගේ සචින්තනී අනෝද්‍යා මෙනවියට සහ ඇයගේ ඉන්ද්‍රරත්න අනෝමා මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාසිරි සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝ රත්නයට සිල් මෑණිවරුන්ට පින් පමුණුවනවා. මැයි මාස 27 වෙනි දින ජන්මදිනයේ දෙන හැව්වෝ විට ලියනගේ සුදීර සහෝදරයාට ඇති පෙනෙන නොපෙනෙන සියලුම බලවේග කරදර බාධා දුරු වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා, පින් පමුණුවනවා. ඉතින් කොරියාවේ සේවයේ නියුතු පින්වත් හැව්වෝ විට ලියනගේ සුරංග මහත්මයාටත් මේ පින් බලෙන් සසර වසනාතුරු මිත්‍යා දෘෂ්ටියකට ලක් නොවි මේ සිත පිරිසිදු වන ධර්මයේ පුරුදු කරගෙන